එයා රටින් යනවා. මොනම හේතුවකට හරි කෙනෙක්ට ඒ තීරණය ගන්න ලෙහෙසි පහසු නෑ. සමහර විට කරන්නම දෙයක් නැතිකමට තමන්ගේ ආදරණියන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරන්න හිතාගෙන ඒ ගන්න තීරණය තමන් වෙනුවෙන් නොවෙන්න පුළුවන්. දරුවෝ, අම්මා තාත්තා, සහෝදරීන්, හිතවතුන්ගෙන් ඈත් වෙලා අවුරුදු ගණන් ජීවත් වීම කටුක දරා ගැනීම. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ගෙදර අය, පිටතින් දකින අය එහෙම හිතුවට යථාර්ථය ඊට වැඩිය ගොඩාක් වෙනස්. තමන්ගේ කියලා කාත් කවුරුත් නැතුව තමන් ඉපදුණු, හැදුණු, වැඩුණු පුරුදු පරිසරයෙන් ඈත් වෙලා පිට රටක ගෙවන ජීවිතේ හැමෝටම එක වගේ නෑ. ඔයාට කොහොමද? කෑවද? හොඳින් ඉන්නව නේද? ඉඳලා හිටලා හරි රටින් ගියපු යාගෙන් අහන්න. ඉස්සරට වැඩිය හොයලා බලන්න. එයා එවන පුංචි දෙයටත් ලොකු අගයක් දෙන්න. අනවශ්‍ය පීඩනයක් ඒ හිතට දෙන්න එපා. පිට රටක තනි වුණු අයගේ හිත පිරෙන්නේ ලංකාවේ ඉන්න ඔයාගේ ආදරේ පිරුණු වචනවලින්. එච්චරයි.